අනේ කොල්ලෝ මට රයිස් එකක් දාපන් බං. අපෝ සීයේ ඇයි හැමදාම රයිස්ම කන්නේ? අද කමුකෝ කොත්තුවක්. මොකද පණ යන්නේ නැහනේ. මට බං පණ යන්නේක නෙවෙයි ඉවසන්න බැරි බඩ යන්නේක. නෝනා මෙන්න හම්බ වුණා. මේ මොකක් ගැනද? මේ පොත ඇවිල්ලා නෝනා ප්‍රශ්න වලට අඩකට විසඳු. එහෙනම් මහත්තයා අපි මේකෙන් දෙකක් ගමු. ඕක කරන්න එපා මෝඩ මිනිස්සු. ඕක උගුලක්. ඒ මිනිහෝ මොකද ඔය ටීවී එක දිහා බලන් උගුලක් ගගා කෑ ගහන්නේ? මම මේ අපේ වෙඩින් සෙරමනි එක බලනවා. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. තමුසෙට තාත්තා දවසට දුන්නේ බයික් එක 3ක් දාන් යන්න. දඩ ගෙවන්න ලෑස්ති වෙනවා. සර් කමන්නේ. ඒක ලාභයි. බයික් 3කට පෙට්‍රල් ගහනවට වඩා. මැරෙන්න යනවද මිනිහෝ? පොල් කඩ කඩ පරේ යවේ පොල් ගෙඩි නැති යලේ මගේ නුඹයි මගේ පරම නිදානේ. තමුසේ රතු ලයිට් එක දැක්කේ නැද්ද? මම දැක්කා සර්. එහෙනම් ඇයි නැවැත්තුවේ නැත්තේ? මොකද මම තමුසේව දැක්කේ නෑ සර්. සඳක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතුමල් මදක් පමා නොවියන් ගින්දර බසිනා හින්ද පින්කර ඇසිනා හින්ද රම්බෙර කටිනා සිල්වර අදිනා මල්වර ගතිනා හින්ද මන්දිර බතිනා වින්ද ගින්දර පටිනා අපි නෑ ෂෝකෙන් ඉන්නේ ලාලාලාලාලාලා වෙනසක් නෑ පෙන්නන්න නෑ මන්නන්න නෑ නාහෙන් අඬන්නේ හිතුනොත් ෂෙනිව උස්සන්නේ නනනා ආඩුවේ ගේම් එකක් ගහගෙන ඉන්න නෑ පොල් කඩන්න වෙලා මම මේක මෙහෙම අරගෙන මෙහෙම දැම්මා. ලක්ෂ 5යි.